this is Hassan, Mia and Yal. So, welcome back to our YouTube channel. ඉතින් අද නම් ඔයාලා අපිත් එක්ක එකතු වෙන්නේ අපේ වීඩියෝ එක බලලා හොඳයි නම් අපිව subscribe කරලා තියාගන්න. Let's make the tattoo. We want Yal. We want beetroot. We want mint leaves. Add in the water. Mix. Wow! Look at the color. ඉතින් අද උදේ මම නැගිටපු ගමම හිතාගත්තා අද දවසේ නම් මම ප්‍රොඩක්ටිව් විදිහට ගත කරන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා මුලින්ම මම මගේ ඩීටොක්ස් වෝටර් එක හදාගත්තා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න කෙලින්ම ආව එළියට. මගේ මල් පැල වගේක් තිබ්බා. ඒවා නිකන් කැත වෙලා වගේ තිබුණේ. ඉතින් ඒවා හොඳට කප්පාදු කරලා ඒවට අලුතෙන් පොහොර දාලා තිබ්බ තැනුත් වෙනස් කරලා තමයි අද අපි දවස පටන් ගත්තේ. මේ දැන් අපි හදාගෙන යන්නේ දිය කුණ්ඩලු වගේක්. මම දැක්ක වීඩියෝස් වල ලස්සනට හදලා තිනවා. ඉතින් මට ඕනවා ඒක පෝච් එක හදලා බලන්න. බලමුකෝ අපි කොහොමද තියෙන්නේ කියලා වෙන වීඩියෝ එකකින්. ඉතින් පුංචි බබෙක්ට අලුතෙන් දේවල් ඉගෙන ගන්න වෙන වෙනම ඇක්ටිවිටීස් කරන්න ඕනි නෑ. අපි කරන දේවල් වලින් යාලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් අද අපි මියා බබා ගොඩක් උදව් කරා මට මේ වැඩ කරන්න. දැන් නම් ගොඩක් මහන්සිලා තමයි ඉන්නේ. මහන්සි යන්නත් එක්ක කමුද වයිල් රාස්බෙරිස්. බල්බ් දාලා වගේ තිබුණා අද නම් ගොඩක් තිබුණා. එයා ඉතින් ඒක අම්මෙත් එක්ක ෂෙයා කරගෙන රස කර කෑවා. Let's make Tom Pidian. This is my first time. Oh my god. Let's make another one. Oh wow. Happy birthday to you. I am going to the toilet. Tom Pidian. Have a look. It is pretty. Okay, happy birthday to you. Happy birthday to you. Happy birthday dear Miara. Happy birthday to you. ඉතින් මියාලගේ කේක් එක හරි රහට තිබ්බා. අපි බර්ත්ඩේ කේක් එක කපලා එළිය සෙල්ලම් නැති වෙනකන් කරලා අපි නෝෂ් දාන්න ගිහින් ඇවිල්ලා ඩිටොක්ස් වෝටර් එක බලමු. Oh, nice, Ellie. But ඇත්තටම බීට්රූට් නම් හරියට මැජික් එකක් වගේ. ඒකේ මේ කලර් එක මාරම ලස්සනයි. ඒකේ ඇත්තටම කොලජන් ඩ්‍රින්ක් එකක කලර් එක තමයි තියෙන්නේ. ඕන තරම් වීඩියෝස් වල මේ කලර් එකට කොලජන් ඩ්‍රින්ක් දැකලා ඇති. මේ තියෙන්නේ natural collagen drink එකක්. So, cheers everyone. අපි දැන් බොමු. ඉතින් අපි ඩීටොක්ස් වෝටර් එක බොන ගමන් කතා කරමු මේකේ තියෙන බෙනිෆිට්ස් මොනවද කියලා. ප්‍රධානම බෙනිෆිට්ස් එක තමයි හයිඩ්‍රේෂන්. ඒ කියන්නේ අපි මේකත් එක්ක වතුර ගොඩක් බොනවා. ඒක තමයි ප්‍රධානම එක. ඒ වගේම බඩ පිපෙන එක අඩු වෙනවා. සමට ප්‍රතිඔක්සිකාරකයක් විදිහට මේක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේක බොන්න නිසා සීනි සහිත බීම පානය අඩු වෙනවා. ඉතින් මේක තමයි කොමන්ම තියෙන බෙනිෆිට්ස්. ඊට අමතරව අපි දාන ඉන්ග්‍රීඩියන්ට්ස් එක්ක ලැබෙන බෙනිෆිට්ස් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවා. ඉතින් සමහර කට්ටිය weight loss වලට මෙන්න මේ වගේ detox water හදලා බොනවා. ඒ වගේම glow කරගන්න skin එක මේ හැම දෙයකම මේවා හොඳයි. ඉතින් ඔයාලත් හදලා බීලා බලන්න. ඉතින් මේකේ ටේස්ට් එක ගැන වැඩි හිතන්න හොඳ නෑ. මොකද අපි sugar add කරන්නේ නැති හින්දා ලොකු ටේස්ට් එකක් එන්නේ. අපි දාන ingredients වල ඒ ටේස්ට් එක තමයි එන්නේ. සමහරක් වෙලාවට සමහරක් detox water රසයි, සමහරක් වෙලාවට ඒව රස නෑ. ඉතින් ඒ දේ ගැන වැඩි හිතන්න නැතුව අපිට ලැබෙන ප්‍රයෝජනය ගැන හිතලා බොනවා නම් තමයි ගොඩක් හොඳ. ඉතින් මේ තියෙන ඒ දවසේ නම් නෙවෙයි වෙන දවසක් චූටියක් කියලා ආව අපිව බලන්න. බබි ඉතින් මට හිතුණා මේ වීඩියෝ ක්ලිප්ස් ටික දැම්ම නම් හොඳයි කියලා. මොකද අපේ මියා චූටිම කාලේ දැක්කට පස්සේ අද තමයි එයාලව දකින්නේ. අපි මියාගේ ෆස්ට් ටයිම් මෙහෙම චූටිව බලත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න හම්බෙච්ච. ඉතින් හරියට එන්ජොයි කරා.
ඉතින් මෙහෙම සෙල්ලම් කරනකොට බබාලා ඉගෙන ගන්නවා, බෙදා ගන්න ඉගෙන ගන්නවා. ඒ වගේම ඒ කට්ටිය කරන ශබ්ද අනුකරනවා, මුහුණ අනුකරණය කරනවා. ඒ වගේම යාළට chance එක එනකම් බලන් ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ වාරය එනකම් බලන් ඉන්න පුරුදු වෙනවා. ඒ වගේම ඉස්සරවම ඇති කරගන්න අර යාළුකම් මිත්‍රකම් ඇති කරගන්න මෙන්න මේ වගේ දේවල් වලින් තමයි යාළුවා ඉගෙන ගන්න. ඒ කියන්නේ සමාජශීලී බව මේ දේවල් හැමදේම ඉගෙන ගන්න මෙන්න මේ වගේ පොඩි පොඩි දේවල් වලින් තමයි උදව් වෙන්නේ. ඉතින් මං හිතුවට වඩා නම් අපේ බබා ලස්සනට සෙල්ලම් කරා යාළුවත් එක්ක හරිම හොඳ බබෙක්. ඉතින් අපේ මියා බබා. ඉතින් මෙහෙම chance එකක් ආවහම නම් අපේ මියාරා අත්හරින්න ඒ chance එක බොරුවට වැටි සෙල්ලම් කරනවා. ඉතින් يعني හොඳට enjoy කරනවා කියන එක. I'm so happy and proud of my baby. Tuh baba, esananya hati-hati, hati-hati. Apa baba palando and baba be happy. Baba name is Kikas. Yes. Happy birthday dear Aki. Happy birthday. ඉතින් යාලා අප දවසට හරියටම පහුවෙනිදා ආකිගේ බර්ත්ඩේ එක තිබුණා. ඉතින් මම උදේ යාට කිරිබත් වලින් කේක් එකක් හදලා දුන්නා ලස්සනට මෙහෙම. ඉතින් ඒකලා අපි එක කට් කරා. ඒක කට් කරලා ඉවරනකොටම අපේ මියාටත් ඕනවා ඒක කපන්න. ඊට පස්සේ ආපහු රූ බබාටයි මියාටයි දෙන්නටම කැන්වස් දෙකක් පත්තු කරලා දුන්න කිරිබත් කේක් එක කට් කරන්න. ඉතින් හිතපුවත් නැති විදිහට ලස්සන මෙමරි එකක් එකතු වුණා අපිට. ඉතින් අපි හැමෝටම හරිම සතුටුයි. Again happy birthday to you Aki. Hati-hati. This is Bobby's Hasia. Are you Hasia? Oh. Oh, so many gifts. Thank you, Hasia. ඉතින් මේ ඉන්නේ අපේ හෂියා. එයා හැමදාම එන්නේ මියාව බලන්න විතරයි. අපිව බලන්න කවදාවත් එයා එන්නේ නැහැ. ඉතින් වෙනදා වගේම මේ පාරත් මියාට ගොඩක් gifts ගෙනත් තිබ්බා. So thank you හෂියා. ඉතින් ඊළඟ පාරත් අපි ඔයාව බලන්න එන්න කලින් ඔයා අපිව බලන්න එයි කියලා මං හිතනවා. So we love you. If you like our video, don't forget to Subscribe us. See you next